ෂා මිස්ටර් හෝම්ස්ගේ කෝපි එක නම් බොහොම අපූර්වයි. උණුවෙන් මොනවා හරි බොන්න ඕනෑම කරලා තිබුණු වෙලාව. ඒකට ස්තුති කරන්න ඕනේ මිසිස් හඩ්සන්ට. විශේෂ මාත්තුවකට හදන්න. ඉන්ස්පෙක්ටර් ලෙස්ට්‍රෙඩ්, ඉන්ස්පෙක්ටර් මේ හීතල දවසේ තකහනියෙම මෙහාට ගොඩ වුණේ වොට්සන්ගේ මගේ සැපදුක් බලලා යන්නේ කියලා නම් මට විශ්වාස කරන්න අමාරුයි. මොකටද බොරු කියන්නේ? පොඩි කේසයක් නම් තියෙනවා. ඔව්. ඒත් ඒක මහා විකාර වැඩක් හින්දා මට ඒ ගැන මිස්ටර් හෝම්ස්ට කියන්න හිත දුන්නේ නැහැ. අනික අතට මේක සුළු දෙයක් වගේ පෙනුනත් මහා අමුතු ගතියක් තියෙනවා. අමුතු ගතියක් නේද? මන් දන්නවනේ මිස්ටර් හෝම්ස් ඒ වගේ දේවල් ගැන ලොකු උනන්දුවක් දක්වන වගේ. ඔව් ඒක ඇත්ත. හිතේ කුතුහලයක් ඇති කරන විදිහ අපරාධ ගැන පරීක්ෂා කරන්න තමයි මම කැමති. ඒත් මට හිතෙනවා මේක වඩා බර ඩොක්ටර් වොට්සන්ගේ පැත්තටද කියලා. මොකක්ද? බෝන ලෙඩක් සම්බන්ධ එකක්. පිස්සුවක්. මහා අමුතුම විදිහක පිස්සුවක්. ඒ කියන්නේ මේ මිනිහා තාමත් නැපෝලියන්ට කොයි තරම් වෛර කරනවද කියනවනම් නැපෝලියන්ගේ ප්‍රතිමාවක් කොහෙදි හරි දැක්කොත් ඒක උස්සලා පොලේ ගහලා කුඩු කරලා දානවා. එහෙමනම් ඒක මට අයිති රාජකාරියක් නෙමෙයි. හරි. ඒත් මේ මිනිහා පිළිම බිඳින්න, ගෙවලුත් බිඳින්න පටන් ගත්තාම ඒක දොස්තර කෙනෙක්ගේ නෙවෙයි පොලිසිය රාජකාරියක් වෙනවා. ගෙවල් බිඳින්න? ඒක යස. කියන්න බලන්න විස්තර ඇතුව. මුල්ම සිද්ධිය ඇති වුණේ දවස් 4කට කලින් මෝස් හඩ්සන්ගේ සාප්පුවේ. ඒක කෙන්සින්ටන් පාරේ තියෙන පින්තූර පිළිම එහෙම විකුණන සාප්පුවක්. ඔව් මම දන්නවා. වෙළඳ සේවකයා පොඩ්ඩකට පිටිපස්ස පැත්තට ගිය වෙලාවේ ඉස්සරහා මොකක් හරි බිම වැටිලා බින්දෙන සද්ද ඇහිලා දුවගෙන ඇවිත් බලනකොට ඉස්සරහා ප්‍රදර්ශනයට තියලා තිබුණු නැපෝලියන්ගේ බස්ට් එකක් බිම වැටිලා කුඩු පට්ටම් වෙලා. ඔව් ඉතින් මිනිහා ඒ මොහොතේම එළියට බහලා බැලුවලු. ඒ අවට හිටපු අය දැකලා තියෙනවා මිනිහෙක් සාප්පුවෙන් එළියට බහලා හයියෙන් යනවා. ඒත් කවුරුවත් ඒ ගැන වැඩි සැලකිල්ලක් අරගෙන නැහැ. ඒ හින්දා අඳුර ගන්න බැරි වුණා. කීයට විතරද ඕක සිද්ධ වුනේ? දවල් 12ට විතර. ඔව් ඒ වෙලාවට සාප්පුවට වැඩිපුර සෙනග ගැවසෙන්නේ නැහනේ. ඉතින් මේක පිස්සෙක්ගේ වැඩක් කියලා හිතින් අත්හැරලා දාලා තිබුණේ. මැටි රූපෙත් සිලින් කීපයකට වඩා වටින්නේ නෑනේ. හැබැයි දෙවෙනි වතාවේ සිද්ධිය මීට වඩා බරපතලයි. ඒක උනේ ඊයේ රෑ. ඊයේ රෑ? ඔව්. කෙන්සින්ටන් පාරේ මෝස් හඩ්සන්ගේ සාප්පුවට යාර 100කට විතර දුරින් ඉන්නේ බානිකොට් කියන ප්‍රසිද්ධ ඩොක්ටර්. බානිකොට්. මන් දන්නවා. එයාට හුඟක් ලෙඩ්ඩු ඉන්නවා. ඔව්. දෙපොලක වෙදකම කරනව නේද? පදිංචියයි ප්‍රධාන ඩිස්පෙන්සරියයි කෙන්සින්ටන් පාරේ. තවත් ශාඛාවක් තියෙනවා බ්‍රික්ස්ටන් පාරේ. දැන් කොහොමද ඔය ඩොක්ටර් මේ කතාවට සම්බන්ධ වෙන්නේ? ඩොක්ටර් බානිකොට් නැපෝලියන්ව අදහන කෙනෙක්. ගෙදර පොත්වලිනුයි පින්තූරවලිනුයි පිරිලා. සුමාන 2කට ඉස්සෙල්ලා ඩොක්ටර් බානිකොට් මෝස් හඩ්සන් සාප්පුවෙන් නැපෝලියන්ගේ උඩුකය ප්‍රතිමා 2ක් අරගත්තා. සුමාන 2කට කලින්. ඔව්. එකක් කෙන්සින්ටන් පාරේ ගෙයි සාලේ තිබ්බා. අනික බ්‍රික්ස්ටන් පාරේ ඩිස්පෙන්සරියේ රාක්කේ උඩින් තිබ්බා. හරි. අද උදේ ඩොක්ටර් ගෙදර ඇවිත් බලනකොට රෑ ගෙයි දොර කඩාගෙන ගෙට ඇතුල් වෙලා කිසිම දෙයක් අරගෙන ගිහින් නැහැ. රාක්කේ උඩ තිබුණ ප්‍රතිමාව විතරක් එළියට අරගෙන ගිහින් ගේ ඉස්සරහ තාප්පේ ගහලා කුඩු කරලා කෑලි තිබුණ හැම තැනම විසිරිලා. මේක නම් බොහෝම අලුත් විදිහේ අපරාධයක්. මම හිතුවා මිස්ටර් හෝම්ස් මේක ඇහුවහම උනන්දු වෙයි කියලා. ඒ තාම කතාව ඉවර නෑ. ඩොක්ටර් දවල් 12ටයි ඩිස්පෙන්සරියට යන්නේ. ඒ ගිහින් බලනකොට ජනේලෙ ඇරලා අනිත් ප්‍රතිමාවත් කුඩුපට්ටම් කරලා දාලා. ඔව්. දෙපොලෙන් එක තැනකවත් මේ මිනිහ ගැන හෝඩුවාවක් අල්ලගන්න කිසිම සලකුණක් නැහැ.
ඔන්න ඕකයි තත්ත්වය මිස්ටර් හෝම්ස්. ඔය ඩොක්ටර් බානිකොට්ගේ ප්‍රතිමා දෙක අර මෝස් හඩ්සන්ගේ සාප්පයේදී බිඳපු එකට හැම අතින්ම සමානද? එකම අච්චුවේ හදපු ඒවා එකම අච්චුවේ. එහෙමනම් මේවා බිඳින්නේ නැපෝලියන් ගැන වෛරයක් හින්දායි කියන එක පිළිගන්න අමාරුයි. මේ ලන්ඩන් නුවර නැතයි නැපෝලියන් රූප 100,000 ගාණක්. ඉතින් මේ එකම අච්චුවේ හදපු රූප තුනක්ම අහම්බෙන් හම්බ වුණාය කියලා හිතන්න අමාරුයි. මාත් හිතුවේ එහෙම තමයි. ඒත් මෝස් හඩ්සන් තමයි ලන්ඩන් වල මේ කොටසට ওই ප්‍රතිමා ගෙන්නන එකම නියෝජිතයා. කවදදෝවා හදන තැනින් සාප්පු වලට ගෙනත් තියෙන්නේ. මේ රූප තුන මාස ගානක් ওই සාප්පුවේ තිබුණලු. නැපෝලියන්ගේ ප්‍රතිමා රට පුරාම තිබුණට ඔය පළාතේ තියෙන ওই රූප තුන විතරක් වෙන්න පුළුවන්. ඉතින් ওই පිස්සා ඔතනින් වැඩ පටන් ගන්න ඇති. පිස්සෙකුට ප්‍රතිමා පොළොවේ ගහන එක සුළු වැඩක්. ඒත් ඒවා තියෙන තැන් හොයාගන්න එක නම් ඒ තරම් පහසු නෑ. මිස්ටර් හෝම්ස් මේ ගැන මොකද හිතන්නේ? මට දැන් මේ ගැන මොකුත් කියන්න බෑ. ඒත් මට පේන විදිහට මේ පිස්සා ක්‍රමානුකූල පිස්සෙක්. දොස්තර බානිකොට්ගේ පවුලේ අය අවදි වෙයි කියලා ඒ රූපෙ බිනින්න එළියට ගෙනිච්චා. ඒ ඩිස්පෙන්සරියේ කිසි කෙනෙක් නැති හින්දා ඒ රූපේ එතනම පොළොවේ ගැහැව්වා. හැබැයි නෙන්න. මේක සුළු දෙයක් වගේ පෙනුනට ඊට වඩා යමක් මේක තියෙනවා ඉන්ස්පෙක්ටර්. ඒක හන්දා අලුතෙන් යමක් සිද්ධ වුණොත් මට වහා මේ ගැන දන්නන්න.